අයිබෝන් කියල පිළිගන්නවා චමි මෙතඩ්ස් YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතින් 2026 පළවෙනි වීඩියෝ එක තමයි අද දාන්නේ. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට මම හිතනවා ලොකු opportunity එකක් තමයි ලැබෙන්නේ මේක හරියට ඔලුවට දාගත්තොත්. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය කියන්නේ ලංකාවේ දිනෙන් දින ඩිවලොප් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට මේකෙන් ගොඩක් අය මේක ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ නිවුස් වලින් එහෙම දකිනවා ඇති ගොඩක් ෆොරිනර්ස්ලා ලංකාවට ලක්ෂ ගණන් මෙච්චරාව කියලා දානවා. ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මෙහෙම වැඩි කිව්කේ හැමදාම හොඳ ඩිවලොප්මන්ට් එකක් අපි දකිනවා රයිට්. ඉතින් ඔයගොල්ලන්ට අද මම කියලා දෙනවා ලංකාවේ ඔයා කොහේ හිටියත් සමහර විට ඔයා ඉන්නේ පොළොන්නරුව වෙන්න පුළුවන්. වෙන කොහේ හරි අනුරාධපුර වෙන්න පුළුවන්. නැත්තම් ඊටත් එහා අපි හිතමු ටූරිසම් තියෙන හොඳටම තියෙන පැත්තක වෙන්න පුළුවන්. හික්කඩුව උණ වටුණ ඒ වගේ මිරිස්ස ඒ වගේ අරුගම්බේ හරි. එහෙම නැතුව කොහේ ඔයා හිටියත් ඔයාට කරන්න පුළුවන් බිස්නස් එකක් තමයි අද එක්ස්ප්ලේන් කරන්නේ මම. ඒ වගේම මේ වීඩියෝ එක හරියට ඔලුවට දාගන්න මේකේ විශේෂත්වය තමයි zero cost. රුපියලකවත් cost එකක් යන්නේ නැහැ. ඔයාගේ උත්සාහය විතරයි මේකට ඕන. ඒකත් හරියට try කරන්නේ කොහොමද? හරියට වැඩේ කරගන්නේ කොහොමද කියන tips සහ tricks ටික මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලත් එක්ක කතා කරනවා. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරලා කිව්වා අර මම කලින් දාපු විකුණන වීඩියෝ එකත් එක්ක ඒ ගැනත් විස්තර ඇහුවා. ඉතින් ඒ සම්බන්ධ වීඩියෝස් දාන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේක හරියට අල්ලගන්න zero cost ඔයගලන්ට earning එකකට යන්න පුළුවන්. හැබැයි අද පටන් ගන්න දවසින් දෙකෙන් මේක earnings ගන්න බෑ. මේක business එකක්. මේක develop වෙනකොට ඔයාට ඔයා හිතන්නේ නැති level එකක ඔයාට income එකකට යන්න පුළුවන් වෙයි. right? ඉතින් මේකට ලොකු කාලයක් යන්නේ නැහැ. ඒක අපි ඉස්සරහට දැන් වීඩියෝ එකත් එක්ක කතා කරමු. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගලන්ට මාසයක් ඇතුළත මෙන්න මේ වගේ ලක්ෂ 3ක් මේ වගේ earning එකකට යන්න අවශ්‍ය නම් අද පටන් අරන් හෙට වෙනකොටම ආදායම ගන්න අවශ්‍ය විදිහේ මෙතඩ් එකක් මම කියලා දීලා තියෙනවා. කැමති කෙනෙක් මෙන්න මේ වීඩියෝ එක බලන්න මගේ channel එකේ මෙන්න මේ thumbnail එකෙන් දාලා තියෙන වීඩියෝ එකක් මේක බලන්න. මේක බලන්න ඔයාලට ස්මාර්ට් ෆෝන් එකක් විතරක් තියාගෙන ගෙදරට වෙලා කකුල් දෙක උඩ තියාගෙන හොඳ ඉන්කම් එකකට අද පටන් අරන් හෙට ඉඳලා හම්බ කරන්න අවශ්‍ය නම් ඩොලර්ස් earn කරන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එක බලන්න. මේක ඇති deeply in depth කියලා දීලා ඇති හැමදේම right. හරි. එහෙනම් අපි කතා කරමු. අද මම කතා කරන්න යන මාතෘකාව සංචාරක ක්ෂේත්‍රයෙන් අපි කොහොමද earning එකකට යන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය මේක මම සාමාන්‍යයෙන් මට ටිකක් කතා කරන්න වෙයි මේ වීඩියෝ එකේ. ඒ නිසා ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ මේක. මොකද මම කියලා දෙන්න අවශ්‍ය ටික අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. නැත්නම් මේ කුඩින් පල්ලෙන් කියලා වැඩක් නැහැ right. ඉතින් ගොඩක් අය කරන්නේ ටුවරිසම් කියලා එක්කෝ ටුවර්ස් විකුණන්න try කරනවා පිට රටට. එතකොට ඒකට අපි inbound tourism හෝ මොනෝම හරි විදියකින් ඉතින් ඒක ටිකක් අමාරුයි සහ ඒකට cost එකක් යනවා. අපි advertise කරන්න ඕන, website develop කරන්න ඕනේ. ඒ වගේ professional ඒ විදිහට යනවා නම් අපි දේවල් ටිකක් කරන්න ඕනේ right. ඉතින් මම අද කතා කරන්නේ එහෙම ලොකු tour packages ඒ වගේ දේවල් නෙවෙයි. ඕනම කෙනෙක්ට සරලව පොඩි තැන ඉඳලා ඕනම කෙනෙක්ට ලංකාවේ ඕනම තැනක ඉඳලා cost එකක් නැතුව කරගන්න පුළුවන් විදිහේ දේවල් ටිකක්. ඒ තමයි පොඩි විශේෂාංග අපිට කියන්න පුළුවන් ඒවට right. කියන්නේ activities කියලා අපිට කියන්න පුළුවන්. එතකොට activities අපි විකුණනවා guestලට right. ඉතින් මේ activities අතර ප්‍රධාන වශයෙන් activities විදිහට අපිට ගන්න පුළුවන් safari tours, ස්නෝකලින් ගන්න පුළුවන්, මිරිස්ස ඒ වගේ පැතිවල, නිලාවෙලිවල. එතකොට වේල් වොචින් විශේෂයෙන්ම මිරිස්ස පැත්තේ අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන්. මේ දේවල් ටික මම කරන විදිය කියලා දෙන්නම්. ඒ වගේම හයිකින් අපිට කතා කරන්න පුළුවන්. හයිකින් අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් ඇල්ල පැත්තේ. එතකොට හෝටන් තැන්න වෙන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ විශේෂයෙන්ම දැන් මේ දවස්වල ගාල්ල පැත්තේ කියන මමත් ඉන්නේ ටූරිසම් ඒරියා එකක නිසා මම දන්නවා කුකින් ක්ලාසස් රයිට්. ඒ කියන්නේ ලංකාවේ කෑම උයන විදිය ගොඩක් ප්‍රොමෝට් වෙලා තියෙනවා මේ දවස්වල. ඊට පස්සේ තව තියෙනවා එයා බැලුනින් වගේ දේවල් මම හිතන්නේ දඹුල්ල පැත්තේ වගේ තිබුණා. දඹුල්ල පැත්ත තියෙනවා. ඒ වගේ දේවල් අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවල් මේ වගේ ඇක්ටිවිටීස් කොහොමද අපි සෙල් කරන්නේ ගෙස් කෙනෙක්ට ඒකට අවශ්‍ය වටපිටාව හදාගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ පැහැදිලිව කතා කරන්නේ right. ඉතින් අපි මේකට මෙන්න මේ අපි සෙල් කරන්න බලාපොරොත්තු වෙන පැකේජස් සහ මේ සෙල් කරන්න බලාපොරොත්තු වෙන සර්විසස්
මේ ඇක්ටිවිටස් අපි වේලාසන අපි සම්බන්ධ කරගෙන තියාගන්න ඕනේ. ඉතින් ඒක ඔයගලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන්. Google එකේ මෙන්න මේ විදිහට අපි දැන් උදාහරණයක් විදිහට Safari ශ්‍රී ලංකා කියලා මම නිකන් සර්ච් කරේ. මේ විදිහට සර්ච් කරත් ඕන තරම් මේ වගේ contact numbers මේ දේවල් අපිට ඕන තරම් මේ වගේ මෙතන තව ගොඩක් තියෙනවා මේ විදිහට right. අපිට මේ වගේ මේ අයව contact කරගන්න පුළුවන්. ඉතින් Safari විතරක් නෙවෙයි snorkeling ගත්තත් ඔය ඕන දෙයක් අපිට මේ විදිහට Google හරහා ලේසියෙන්ම අපිට ලංකාවේ ඉන්න අයව contact කරගන්න පුළුවන් මේවා කරන අය. එතකොට මේවා promote කරන්න ඔයාට පුළුවන් මම මේකේ කියන්නේ දේවල් කියන්නේ කියන්න අවශ්‍ය දේවල් ටික කියන්නේ එකින් එකට ගිහිල්ලා මේක හදන්නේ මෙහෙමයි Facebook account එක හදන්නේ මෙහෙමයි මේ එහෙම කියන්නේ නැහැ. මම roughly ඔයගොල්ලන්ට idea එකක් දෙනවා. හැබැයි ඒකට අදාළ කරුණු මම in depth කතා කරනවා right. එතකොට මේකේ අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන මේක අපි දැන් අපි ගාව contacts තියෙනවා අපි promote කරන්න බලාපොරොත්තු වෙන activities ගැන ඊට පස්සේ අපට වැදගත් වෙන්නේ මේව කොහොමද අපි ප්‍රමෝට් කරගන්න කියන එක right. ඉතින් ඕන තරම් Facebook groups Facebook pages තියෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ශ්‍රී ලංකා සෆාරි කියලා මම නිකමට Facebook groups කීපයක් ඔයගලන්ට පෙන්නනවා. ඉතින් ඔයගලන්ට මේක තියෙන ඩිමාන්ඩ් එක මේක තියෙන වටිනාකම සහ ඔයගලන්ට ඔළුවට එන ප්‍රැක්ටිකල් මේක කරද්දි මෙහෙම වෙයි කියලා එන ප්‍රශ්න වලට මේකෙන් උත්තර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා right. ඉතින් මෙන්න මේ වගේ groups ඕන තරම් තියෙනවා. මේ groups වල ඕන තරම් guestලා ඉන්නවා right. ඕන තරම් guestලා ඉන්නවා. ඒගොල්ලන්ගේ services ඒගොල්ලන්ට එක එක දේවල් එක services බලාපොරොත්තු වෙන. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙනවා foreigners community කියලා එකක්. ඉතින් මේ වගේ ඕන තරම් තියෙනවා. මම හිතන මේක වැලිගම් බේස් කරන් ඉන්න එකක්. ඉතින් මෙන්න මේ වගේ ඔයගලන්ට පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් මේ ගෙස් කෙනෙක් දාලා තියෙනවා. Looking for a place for me and my girlfriend for a smooth close to the beach. මෙන්න වගේ වැලිගම beach එකට මේ වගේ place එකක් මට ඕනේ කියලා right. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් comments දාලා තියෙනවා. මේ වගේ ඕන තරම් request තියෙනවා. එතකොට ඔයා snorkeling හරි ඔයා surfing හරි මොනවා හරි දෙයක් ප්‍රමෝට් කරනවා නම් ඔයා ඊට අදාළ groups වල මේ විදියට ඉන්න ඕනේ. groups වල ඔයා post දාන්න ඕන. ඔයාගේ කියලා වෙනම Facebook page එකක්, Instagram account එකක් run වෙන්න ඕනේ. ඒ අදාළ ලස්සන තැන්වල videos දාන්න. ඒ විදියට ඔයා කාලයක් මේ කාලයක් කියන මහා කාලයක් නෙවෙයි. සාමාන්‍ය tourism ලංකාවේ off season කියලා දෙකක් තියෙනවා හැම පැත්තකටම. එතකොට ඔයා මේක දිගට කරගෙන යනකොට ඔයාට season කාලේ එනකොට ඔයාට මේකට results එන්න ගන්නවා. හරි. ඉතින් මෙන්න මේ වගේ රික්වෙස්ට් කරන ඕන තරම් ගෙස්ලා right. ඉතින් මේ බලන්න පුළුවන් ඔයගලන්ට මේ වගේ pages වලට මේ groups වලට ගියාට පස්සේ ගෙස්ලා ඕන තරම් මේ drivers ඉල්ලලා තියෙනවා. එක තැන් වල යන්න අහනවා, guide හොයනවා. මේ වගේ ඕන තරම් opportunities තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේවට comment කරන්න, මේ වගේ මේ groups වල post share කරන්න. ඊට අදාළව share කරනකොට අපි ඊට අදාළ hashtags ඒ දේවල් use කරන්න ඕනේ. එතකොට ඔයාට මේකෙන් බිස්නස් එක කන්වර්ට් කරගන්න පුළුවන්. ටික කාලයක් යනකම් අපිට මේ විදිහට යන්න වෙනවා. ඊට පස්සේ ඔයාගේ Instagram එකේ දේවල් ටික ප්‍රොමෝට් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ ස්ටෙප් වලට යන්න වෙබ්සයිට් එකක් හදාගන්න. ඒ වගේ දේවල් වලට යන්න right. ඒ නිසා social media අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම Instagram සහ මෙන්න මේ වගේ Facebook එකේ මේ වගේ groups right. මේට අදාළ groups වල නිකම්ම Facebook එකේ එහෙම දාලා වැඩක් නැහැ. මේ අදාළ groups එක්ක ඔයා interact වෙන්න ඕනේ. ඒවත් එක්ක ඔයා ගනුදෙනු වෙන්න ඕනේ. ඒවයින් තමයි ඔයාට මේ වගේ results ගන්න පුළුවන්. එතකොට ඊතුරු දේවල් ටික අපි කතා කරෝතින් දැන් ඔයාට සමහර විට මේක ගැන doubt එකක් එන්න පුළුවන්. දැන් සංචාරකෙක්ට පුළුවන් කෙලින්ම මේ දේවල් Google කරලා අරගන්න මේ services right. මොනවා හරි මේ අවශ්‍ය snorkeling හරි whale watching හරි මොනවා හරි දෙයක් කෙලින්ම ගන්න පුළුවන් නේ. ඇයි ඔයාගෙන් ගන්නෙ කියන එක ඔයාට ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇති වෙනවා right. ඉතින් ඒකට මම පැහැදිලිව ඔයාට practically පෙන්නලා දෙන්නම්. එහෙම වෙන්නේ නැහැ කියන එක. එකක් තමයි මේකේ ඔයා හිතනවට වඩා අඩුවෙන් ඒ කියන්නේ ඔය දාලා තියෙන රේට්ස් වලට වඩා අඩුවෙන් ඔයාට මේ පැකේජ් එක ගෙස්ට බොහෝ විට දෙන්න පුළුවන් වෙයි. ඒකට හේතුව තමයි ඔයා දන්නේ නැතුව සමහරට ඒජන්ට් රේට් කියලා එකක් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි right. ඒජන්ට් රේට් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ මේ කවුරු හරි සෆාරි කරන කෙනෙක් මේ ස්නෝකලින් කරන කෙනෙක් ඔයා කන්ටැක්ට් කරනවා කියලා. එතකොට මෙන්න මේ කෙනෙක් කන්ටැක්ට් කරද්දී මේගොල්ලෝ මේ දාලා තියෙන්නේ ඒජන්ට් රේට් නෙමෙයි right. මේ දාලා තියෙන්නේ කෙලින්ම ගෙස්ට දෙන රේට් එක තමයි මේ දාලා තියෙන්නේ. එතකොට ඔයා මෙතනට කතා කරලා ඔයා කියනවා මම මෙහෙම දෙයක් මම කරගෙන යනවා මගේ බිස්නස් එකක්. ඉතින් අලුතෙන්ම පටන් ගත්තා කියලා කියන්නත් එපා. ඉතින් ඔයා කරගෙන යන විදිහට කරන්න.
කරගෙන යන විදිහට කතා කරන්න. කතා කරලා කියන මට දිගටම වාට ගෙස්ලා එවන්න පුළුවන්. මේකේ මට දෙන්න පුළුවන් රේට්ස් කොහොමද? right? එතකොට බොහෝ විට සාමාන්‍යයෙන් මෙතන දාලා තියෙන අපි හිතමු උදාහරණයකට ඩොලර් 60යි නම් ඔයාට ලැබෙන මිල ඩොලර් 45 වෙන්න පුළුවන්. right? ඒජන්ට් රේට් එකේ වගේ ටිකක් අඩුවෙන් යන්නේ. එතකොට ඔයාට ඒක පුළුවන් ප්‍රමෝට් කරන්න ඩොලර් 55ට. මම මේ උදාහරණයක් දෙන්නේ. right? මේක තමයි ප්‍රැක්ටිකලි මේ ඉන්ඩස්ට්‍රි එකේ වෙන දේ මම මේ කතා කරන්නේ. ඩොලර් 55ට ඔයාට පුළුවන් මේක ප්‍රමෝට් කරන්න. එතකොට ගෙස් දන්නවා. ගෙස් බැලුවත් මේක ටැලි කරලා බැලුවත් පේනවා ඔයාගේ ප්‍රයිස් එක ඊටත් වඩා අඩුයි. නැත්තම් සේම් ප්‍රයිස්. එතකොට සේම් ප්‍රයිස් වුණත් ඒගොල්ලෝ බය වෙන්නේ නැහැ ඔයාගෙන් සර්විස් එක ගන්න. මොකද කෙනෙක් එක්ක කතා බහ කරලා ඒගොල්ලෝ බලන්නේ අර පර්සන් කෙනෙක් කවුරු හරි කෙනෙක් එක්ක අර ගයිඩ් කෙනෙක් වගේ කෙනෙක් එක්ක මේ ගනුදෙනුව කරන්න තමයි ඒගොල්ලෝ කැමති. නිකම්ම මෙහෙම දැක්ක පළියට බුක් කරන්නේ නැතුව. මොකද Google Maps එකෙන් Maps වල තියෙන එක එක ඒවට ස්කෑම් වලට අහු වෙලා කියන්නේ හරියටම කවුද කරන්නේ මේ දේවල් දන්නේ නැතුව විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා ගෙස්ලා. ඉතින් අර ඒ දේවල් නිසා කෙනෙක් එක්ක මේක ෆේස් ටු ෆේස් ගනුදෙනුවක් කරගෙන යන තමයි ඒගොල්ලෝ ගොඩක් කැමති. මොකද මේක ඉන්ටර්නෙට් එකෙන් කෙලින්ම බුක් කරලා අනාරක්ෂිතව වැඩක් කරනට වඩා ඩොලර් 5ක් 10ක් වැඩිපුර වියදම් වුණත් තමන් මිනිස්සෙක් එක්ක ගනුදෙනුවක් කරගෙන මේක කරන්න තමයි ඒගොල්ලෝ ගොඩක් කැමති. අනිත් එක තමයි ඔයා කොයි වෙලෙත් පෙන්වන්න ඕනේ ඔයා දෙන්නේ ප්‍රොෆෙෂනල් සර්විස් එකක්. ඔයා දෙන්නේ හොඳ සර්විස් එකක්. එතකොට ගෙස්ලට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ඔයා පෝස්ට් වලින් සහ ඔයාගේ Facebook page එක හරි Instagram එක හරි දැක්කම යාට ඒක දැනෙන්න ඕනේ. right? මොකද සමහර බෝට්ටු සේවා ඒ වගේ දේවල් තියෙන බෝට්ටු මේ රයිඩින් වගේවා. එතකොට මේ බෝට් ටුවර්ස් වලදී සමහර බෝට්ටුව පදවන කෙනාට සමහරලාට ඉංග්‍රීසි ඒගොල්ලන්ට ටිකක් ගොඩක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ගෙස්ට් එක හරියට මොනවා හරි දෙයක් එක්ස්ප්ලেইন කරගන්න කන්වර්සේෂන් එකක් කරගන්න විදියක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ගැටලු මේක එනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ගෙස්ලා ඕන තරම් මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒවා මග අරගෙන හරි සර්විස් එකක් ගන්න තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඒගොල්ලෝ රුපියල් ඩොලර් 5ක් 10ක් වැඩි වුණා කියලා වැඩි වුණත් මං කියන්නේ වැඩි වුණා කියලා ඒගොල්ලෝ ලොකුවට ඒක ගැන වොරි වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාට පුළුවන් මේකෙදී ස්පෙෂල් දේවල් ටිකක් ගෙස්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න. අපි කොයි වෙලෙත් බලනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න. right? එතකොට හිතන්න උදාහරණයක් මම මේ දෙන්නේ. ඉතින් ඔයාට මේක ගැන හොඳ අයිඩියා එකක් කියන ඔළුවට ඔයාට අදහස් එන්න ඕනේ මේ වැඩේ කරගෙන යනකොට. උදාහරණයක් විදිහට සෆාරි ඔන්න ඔයාට මොකක් හරි උඩ වලවරකෝ හරි සෆාරි බිස්නස් එකක් වඩ සෙට් වුණාට සෆාරි එක යන ගෙස්ලා අපි තුන් පස් දෙනෙක් කියලා. එතකොට ඔයා සෆාරි කරන ඒ කෙනත් එක්ක කතා කරලා වෙල පැකේජ් එක මේක හදාගෙන ගණන් ඔක්කොම කතා කරගෙන ඔයාට පුළුවන් ඒ සෆාරි කරන කෙනාට කියන්න මේ ගෙස්ල පස් දෙනාට තැඹිලි ගෙඩි 5ක් දෙන්න ඒක මගේ ගානේ. right? නැත්තම් මොකක් හරි බයින කිව්ල එකක් හරි ඒක දෙන්න ඒ වෙලාවට එයාට ඒ දේවල් පාවිච්චි කරන්න. ඒ වගේ මොන හරි අමතර දෙයක් පොඩි කොස්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් වර්ත් වෙනවා පොඩි වුණාට. මොකද ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් වෙනවා. අන්න ඒ වගේ පොඩි දේවල් ටිකක් ඔයාට පුළුවන් ඇරේන්ජ් කරන්න ඔයාගේ කොස්ට් එකෙන්. right? ඉතින් අන්න ඒ වගේ දේවල් ටිකක් ඔයාට කරන්න පුළුවන් මේකෙදි. තව දෙයක් තමයි මට අමතකුණා එක කියන්න. ඔයගොල්ලෝ ප්‍රොමෝට් කරනකොට මේවා පෝස්ට් ඒවා ෂෙයා කරනකොට ගෲප්ස් වල හරි කොහේ හරි වගේ සෝෂල් මීඩියා මේකට අපි මේන්ටේන් කරන් යන්න ඕනේ. ඒවල ඔයා මේව ගැන අපි හිතමු මොනවා හරි යාල ගැන වෙන්න පුළුවන්. සෆාරින් යාල හරි ඒක ගැන පොඩි ආටිකල් එකක් ඔයාට ලේසියෙන්ම ලියා ගන්න පුළුවන් Google Gemini එකෙන් හරි මොකෙන් හරි ඔය වගේ ඕන තරම් දැන් ටූල්ස් තියෙනවා. ලස්සන ආටිකල් එකක් ලියා ගන්න. ඒකෙන් ඒත්තු ගන්නෙන්න ඕන ඔයා මේක ගැන දන්නවා විස්තරේ පැහැදිලි කරලා quality content එකක් දීලා short and sweet දීලා අන්තිමට ඔයාට දාන අන්තිමට ඔයාට ප්‍රොපෝස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමතිද ඔයා? එහෙනම් අපිව කන්ටැක්ට් කරන්න වගේ දෙයක්. අනිකම්ම මෙහෙම තියනවා එන්න ගන්න වගේ නැතුව අර ඒ වගේ ට්‍රිකි විදියට පොඩ්ඩක් යන්න ඕනේ. right? ඒ වගේම ඔයගොල්ලන්ගේ social media accounts අනිවාර්යයෙන්ම professional විදියට හදාගන්න. කියන්නේ personalized travel planner in Sri Lanka හරි ඒ වගේ විදියට බයෝ එකේ ලස්සනට හදාගෙන ඒ දේවල් ටිකක් අනිවාර්යයෙන්ම. මොකද එයා ආවට පස්සේ ඔයාව කන්ටැක්ට් වුණාට පස්සේ ඔයාගේ WhatsApp එක ලස්සනට තියෙන්න ඕනේ. ඒකේ ඔයාගේ WhatsApp එකේ ලස්සනට කැටලොග්ස් තියෙන්න ඕනේ. WhatsApp business එකට ආවට පස්සේ යාට බලන්න දේවල් තියෙන්න ඕනේ. ඔයාට එක link එකක් යවලා WhatsApp කැටලොග් එකේ යවන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් මම එකින් එක කියන්න අවශ්‍ය නැහැ. ඒවා කරගන්න විදිය හරි ලේසි. ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන්න ඕනේ. right? තව ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගෙස්ලා ලංකාවට එන්න කලින්
මේ දේවල් ප්ලෑන් කරගෙන නේද එන්නේ ටුවර් ඒජන්ට්ස්ලා හරහා මේ සියලු ප්ලෑන් කරගෙන තමයි එන්නේ කියන එක තමයි ඔයගොල්ලන්ගේ ගොඩක් අයගේ තියෙන මතය. ඒක සම්පූර්ණ වැරදි. ඒක එහෙම එන ගෙස්ලක් ඉන්නවා. ඒකට මම ඔයගොල්ලන්ට කියන්නම් හොඳම උදාහරණ ටිකක්. එතකොට සාමාන්‍යයෙන් හයිඑන්ඩ් ටුවර්ස් කරන අය එන්නේ විදිහට පැකේජස් එක්ක සම්පූර්ණ දේවල් ටික හදාගෙන තමයි එන්නේ. රයිට් ටුවර් එක ප්ලෑන් කරගෙන. එතකොට ෆ්‍රී එන අයත් ඒ කියන්නේ FIT කියලා එකට කියනවා. ඔය මොකද්ද ෆ්‍රී ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රැවලර්ස් කියන කැටගරි එකක් එහෙමත් ඉන්නවා. එතකොට ඒ කියන්නේ ලංකාවේ සංචාරකයෝ එහෙම බෑක්පැකර්ස්ලා කියලා අපි කියනවා කියන කට්ටිය කියනවා. මම හිතන ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් ඒගොල්ලෝ එහෙම ලොකුවට ප්ලෑන් කරගෙන ඉන්නේ නැහැ. සමහර විට යා ටිකට් එකයි දවස් දෙකක තුනක හොටෙල් එක බුක් කරගෙන තමයි එන්නේ. ඇවිල්ලා තමයි ඔක්කොම වැඩ ටික කතා කරගන්නේ, ප්ලෑන් කරගන්නේ කොහෙද යන්නේ කින්ද වන්දේ විස්තර. රයිට් බෑක්පැකර්ස්ලා කියලා අපි ඒගොල්ලන්ට කියනවා. එතකොට ඒගොල්ලෝ සමහරට දවසක දෙකක හෝටල් එක මේක විතරයි බුකින් එක විතරයි දාගෙන ඉන්නේ. ඇවිල්ලා තමයි ඔක්කොම අරේන්ජ් කරගන්නේ. එතකොට ඒගොල්ලෝ සමහර විට ඒගොල්ලෝ සල්ලි නැති ගෙස්ලා නෙවෙයි. ඒගොල්ලොන්ට අර පාස්ට් එක්ස්පීරියන්ස් අවුල් නිසා තමයි එහෙම වෙන්නේ. මොකද සමහර වෙලාවට අපි කමර්ෂල් විදියට තමයි යන්නේ. කියන්නේ ලොකු ඒජන්ට් කෙනෙක් එක්කනකොට කමර්ෂල් විදියට තමයි ඒගොල්ලෝ ගනුදෙනු වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට යාලට 6ට ගියා නම් එතනින් 10ට එන පිටත් වෙන තිරන් 10ට පිටත් වුණා. එහෙම ස්ටෙප් බයි ස්ටෙප් ඒ අදාළ රූට් එකේ හරියටම යනවා. එතකොට ඒක අර යාන්ත්‍රික විදියකට තමයි යන්නේ. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති මම කියන කාරණා ටික. එතකොට ඒක ගෙස්ට් සමහර විට සැටිස්ෆැක්ෂන් එකට ගැටලුව වෙන්න පුළුවන්. රයිට්. අන්න ඒ වගේ අවස්ථාවල කෙලින්ම එහෙම ලොකු ඒජන්ට්ස්ලා හරහා ඒගොල්ලෝ මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරු හරි මිනිස්සෙක් එක්ක මේක ගනුදෙනු කරගෙන යාට කැමති විදියට යා මොකද එයා එන්නේ මෙහි විනෝද වෙන්න. එතකොට අන්න මේ දේවල් ටික ගලප ගන්න තමයි එයා බලන්නේ. එතකොට අනික් කාරණාව තමයි දැන් එහෙම එන ගෙස්ලා වුණත් ඒ කියන්නේ මොනවා හරි ඒ ටුවර් ඒජන්ට් කෙනෙක් කරහා ඒ ප්ලෑන් එකක් ඇතුව එන ගෙස් කෙනෙක් වුණත් ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් වල බොහෝ විට බොහෝ වෙලාවට ඔය පොඩි ඉවෙන්ට්ස් පොඩි දේවල් නැහැ. ඒ කියන්නේ අපි හිතමු කුකින් ක්ලාස් එකක්, නයිට් අවුට් එකක් වෙන්න පුළුවන් මොනවා හරි. අර ඒ වගේ පොඩි අයිටම්ස් බොහෝ වෙලාවට නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් ඒගොල්ලෝ ලංකාවට ආවට පස්සේ දැනගත්තට පස්සේ ඒගොල්ලන්ට ඒ වගේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒගොල්ලෝ ටයිම් එක මැනේජ් කරගෙන ඒ වගේ දේවල් වලට යොමු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එතකොට අන්න ඒ වගේ දේවල් වල ගෙස්ට ගොඩක්ම සමීප වෙන්න පුළුවන් අපිට අන්න ඒ වගේ අවස්ථාවල්. එතකොට ඒ කියන්නේ සංචාරකය එකේ ගොඩක් කැමති කියන්නේ ওই සමාගම් වලට කම්පැනි එක එහෙම යනවට වඩා කවුරු හරි අපේ ලෝකල් කෙනෙක් එක්ක ලෝකල් ෆ්‍රෙන්ඩ් කියලා ඒගොල්ලෝ කියන්නේ. ලෝකල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක මේක ආරක්ෂිතව යාට කැමති විදියට යන්න තමයි ඒගොල්ලෝ ගොඩක් කැමති. මොකද අපේ ඉන්න ඇත්තටම හොඳ සර්විස් එකක් දෙනවා අපේ අය. ඉතින් අර ඒ දේවල් එක්ක එහෙම තමයි ඒගොල්ලෝ යන්න කැමති. ඒතකොට මෙන්න මේ දේවල් එක්ක ඔයාලට පුළුවන් මෙන්න මේක ලේසියෙන්ම පටන් ගන්න රුපියලකවත් කොස්ට් එකක් නැතුව ඔයා අද පටන් අරගෙන මේක කරගෙන යනකොට ඔයාට ටික 1 2 එන්න ගනි ගෙස්ලා කතා කරන්න ගනි මැසේජ් දායි. ඊට පස්සේ ඔයා දැනගන්න ඕන එක සේල් එකකට කන්වර්ට් කරගන්න ඒ දේවල් එක්ක. විශේෂයෙන්ම මතක තියාගන්න ඔයා දෙන සර්විස් ටික මොනවද? ඒ සර්විස් වල කන්ටැක්ට්ස් ඇති වෙන්න ඔයා ගාව තියාගන්න ඕනේ. මොකද උදාහරණයක් විදිහට දැන් මෙතන යාළ මේක අපි හිතමු සමහර වෙලාවට මෙතන මේ කන්ටැක්ට් එක ඔයාට ඒ වෙලාවට බුක් කරගන්න මෙතන නැති වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔයාට ඔප්ෂන්ස් තියෙන්න ඕනේ තව. අන්න ඒ වගේ දේවල් ටිකක් හදාගෙන තියාගන්න. ඉතින් මේක හරි සරල දෙයක්. ඇත්තටම ඕන කෙනෙක්ට පටන් ගන්න පුළුවන්. ලේසියෙන්ම මේකට ලොකු නොලෙජ්ස් අරෝ මේවා අවශ්‍ය නැහැ. සිම්පල්ම පටන් ගන්න පුළුවන්. ලංකාවේ ඕන තැනක ඉඳන් පටන් ගන්න පුළුවන් විදිහේ ටුවරිසම් බිස්නස් එකක් කරන්න පුළුවන්. අයිඩියා එකක් නොලෙජ් එක අඩුවෙන්. රයිට්. නොලෙජ් එකක් නැතුව අවශ්‍ය නැතුව නෙමෙයි. මං කියන ලොකුවට ටුවර්ස් ටුවර් පැකේජස් ලොකුවට ප්‍රොමෝට් කරන ඇඩ්ස් ගහලා එච්චර කරගන්න අමාරු නිසා මෙන්න මේ වගේ දෙයක් try කරලා බලන්න. ඕන තරම් ඔයාට මේකෙන් වැඩක් ගන්න පුළුවන් අවස්ථා ගොඩක් ඕන තරම් තියෙනවා මේකේ. රයිට්. ඉතින් මේකේ මම ඔයගොල්ලන්ට එන ප්‍රධාන ප්‍රශ්න දෙක තුනක් තමයි කතා කරේ. මේකත් එක්ක මීට අමතරව ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනම් කමෙන්ට් එකක් දාන්න. බොහෝ විට මට උත්තර දෙන්න පුළුවන් වෙයි. මොකද මමත් ඒ අදාළ ප්‍රදේශයක ජීවත් වෙන නිසා සහ මම මේ සබ්ජෙක්ට් එක සාමාන්‍ය දුරකට ටිකක් දන්න නිසා. එහෙනම් thank you very much වීඩියෝ එක බැලුවට මම හිතනවා මේක හොඳ අයිඩියා එකක් වෙයි කියලා ඔයගොල්ලන්ට. ඊළඟ වීඩියෝත් එක්ක එකතු වෙන්න. එහෙනම් පළවෙනි වීඩියෝ එක 2026 දාපු අපි ඊතුරු වීඩියෝත් එක්ක ඉස්සරහට මේක ගැන මොනවා හරි ඔයාලට අමතර දැනගන්න දේවල් තියෙනම් කමෙන්ට්ස් කරන්න. ඒවට මම ඊට අනුව වීඩියෝස් ටිකක් තව ඉස්සරහට ගේනවා. එහෙනම් thank you very much වීඩියෝ එක බැලුවට ගිහින් එන්න.